අද මම ගෙනාවේ නාරං කැවුම් රෙසිපි එකක්. ඇත්තටම මේක මගේ අම්මා නාරං කැවුම් හදාගන්න විදිය. ඉතින් ඔන්න මේ විදිහට ඔයාලා හැදුවොත් මේක ගොඩාක්ම රසයි, ඒ වගේම ගොඩාක් ලේසි. අනිත් දේ තමයි පළවෙනි පාර හදන කෙනෙක්ට උනත් කැඩෙන්නේ නැතුව, වරදින්නේ නැතුව ඔන්න මේ විදිහට හැදුවොත් රසට හදාගන්න පුළුවන්. හැමෝම ආස අවුරුදු කාලේ ඇවිල්ලා තියෙන හින්දා ගොඩාක් ගෙවල් වල මේ දවස්වල කැවිලි වර්ග හදනවා. ඉතින් ඔන්න ඒ අතරට ඔයාලා මේ නාරං කැවුම් එකත් හදලා බලන්න. අවුරුද්දට විතරක් නෙමෙයි. ඉතින් ඔයාලට තේ එකක් බොන්න හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. පොඩි පොල් ගෙඩි භාගයක පොල් මෙතන මුලින්ම ගාගෙන තියෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ පොල් පැණි එක හදාගන්න. ඉතින් ඒකට සීනි උණු කරගන්න ඕන. අම නම් ගන්නේ සුදු සීනි. ඉතින් ඔයාලට කැමති නම් දුඹුරු සීනි ගන්න පුළුවන්. මේ විදිහට සීනි ටිකක් මේකට දාලා මේක හොඳට මෙන්න මේ වගේ උණු වෙන්න දෙන්න ඕන. ඔන්න දැන් මේක මේ විදිහට හොඳට රත් වෙලා මේකේ ලස්සන පාටක් එනකොට මේකට මේ ඇල් වතුර තමයි අම්මා දාන්නේ. මම හදද්දී නම් සාමාන්‍යයෙන් උණු වතුර දාන්නේ. හැබැයි අම්මා නම් දාගන්නේ ඇල් වතුර. ඉතින් මේ විදිහට ඇල් වතුර ටිකක් දාලා මේකට අර පොල් පැණියකට ඕන කරන වතුර ප්‍රමාණය දාගන්න තියෙනවා. මම මුලින්ම රෙසිපි එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට එතනින් අඩු වැඩි කරලා මේක හදාගන්න පුළුවන්. මේ විදිහට දාලා මේ වතුර එක පොඩ්ඩක් රත් කරගන්න ඕන. දැන් අර හදාගත්ත කැරමල් එකත් එක්ක වතුර හොඳට දිය වෙලා තියෙන්නේ. ඒ වෙලාවට පොල් පැණියකට ඕන කරන සීනි ටික දාගන්නවා. මෙතන සීනි මේසෙන්දි 5ක් විතර දාගන්නේ. මෙතනත් දාන්නේ සුදු සීනි. ඉතින් කැමති කෙනෙක්ට අර කලින් කිව්වා වගේ දුඹුරු සීනි දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ සීනි එකයි වතුර එකයි හොඳට දිය වෙලා මේක බුබුලු එනකන් රත් කරගන්න ඕන. දැන් ඔන්න සීනි දිය වෙලා මේ වගේ වතුර ටික නටාගෙන එනකොට මේකට අර ගාගත්ත පොල් ටික දාගන්නවා. ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා මේ පොල් එකත් එක්ක මේ සීනි එක හොඳට කලවම් වෙලා පොල් එකේ අර අමු ගතිය ටිකක් යනකම් හොඳට මේක විනාඩි 3-4ක් විතර මේ අඩු ගින්දරේම කලවම් කරගන්නවා. ඉතින් ඔයාලා මේක හදද්දී මේ තියනවා නම් එනසල් දාගන්න, කඩන්නේ නැතුව එනසල් දාගන්න. අපේ ගෙදර කට්ටිය වැඩි එනසල් ගන්න කැමති නැහැ. ඒ නිසා තමයි අම්මා දැම්මේ නැත්තේ. තියනවා නම් දාගන්න. මේ හැබැයි එනසල් දාපුවාම නම් වෙනම රසක් තියෙන්නේ. තියනවා නම් දාගන්න. දැන් ඔන්න පොල් පැණි එක හදාගෙන තියෙන්නේ. මේ පොල් පැණි එක හදාගත්තී ගොඩාක් වේලෙන්න හදන්න එපා. මේකේ තෙත ගතිය තියාගන්න. මොකද අපි මේක නාරං කැවුම් හදද්දී මේක ගුලි කරන්න ඕනේ. නැත්නම් වේලුනොත් එහෙම මේක ගුලි කරගන්න වෙන්නේ නැහැ. මම දැන් කරන්නේ මේක ටිකක් නිමෙන්න ඕන හින්දා මේක වෙනම භාජනයකට මේ විදිහටම අයින් කරලා පොඩ්ඩක් ඒක අතුරලා තියාගන්නවා. ඊළඟට කරන්නේ හාල් පිටි ටිකක් මේ විදිහට කබලේ දාලා මේකේ අර පාට පොඩ්ඩක් වෙනස් වෙලා අර හාල් පිටි බදිනකොට හොඳ සුවඳක් එන්නේ. අන්න ඒ වෙලාව වෙනකම් පොඩ්ඩක් වෙලා බැද ගන්න එක. මේ විදිහට බැදලා මේක අර හදාගත්ත පොල් පැණියකට දාගන්නවා. එතකොට මේ අපි හදාගන්න නාරං කැවුම් එකේ හොඳ මේ කැවුම් රසක් එනවා. සමහර කට්ටිය නම් පාන් පිටි දානවා. හැබැයි අම්මා නම් දාන්නේ මේ හාල් පිටි එක. මොකද හාල් පිටි එකෙන් අර හොඳ කැවුම් රසක් එනවා. එහෙම නැත්නම් මුම් පිටි දාන්න පුළුවන්. මුම් පිටි නැති කෙනෙක්ට හොඳම දේ තමයි හාල් පිටි දාන එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පොල් පැණියකට මේක දාලා මේක හොඳට පොල් පැණි එකත් එක්ක මේ හාල් පිටි එක කලවම් කරලා මේ නාරං කැවුම් ටික හදාගන්න තමයි තියෙන්නේ. වෙනම භාජනයකට මේ නාරං කැවුම් හදාගන්න ඕන කරන පිටි බැට එක හදාගන්න යන්නේ. ඒකට පාන් පිටි තමයි මෙතන අරගෙන තියෙන්නේ. තියෙන කෙනෙක්ට හාල් පිටි ගන්න පුළුවන්. පාන් පිටි මේ අර මේ ගත්ත කරි හන්දෙන් දෙකක් විතර දාලා තියෙන. ඇත්තට මේ ප්‍රමාණය වැඩිත් උනා. ඊට පස්සේ මේකට කහ කුඩු ටිකක් දාගන්නවා. ඒත් එක්කම රස අනුව ලුණු දාලා මුලින්ම කලවම් කරගන්න ඕන. ඊට පස්සේ වතුර ටික ටික දාලා ගොඩාක් දියාරුත් නැති ගොඩාක් ඝනත් නැති අර අපි පෑන්කේක් වලට හදාගන්න බැටර් එකක් අන්න ඒ වගේ ස්මූත් බැටර් එකක් හදාගන්න ඕන. වතුර ටික ටික දාලා මේ වැඩේ කරගන්න. මේ විදිහට හොඳ ස්මූත් බැටර් එකක් හදාගන්න ඕන. මේකේ ඔයාලට පේනවා ඇති පොඩි කෑලි වගේ තියෙනවා. ඒ තියෙන්නේ අම්මා සාමාන්‍යයෙන් කහකුඩු කඩෙන් ගන්න නැහැ. ගෙදර තමයි මේ බ්ලෙන්ඩ් එකේ අඹරලා ගන්න. ඒවා තමයි දාලා තියෙන්නේ. ඒ නිසා තමයි තියෙන්නේ මෙහෙම. ඊළඟට තියෙන්නේ මේ නාරං කැවුම් හදාගන්න ඔයාලා කැමති
ප්‍රමාණයකින් කැමති සයිස් එකකින් මේ පොල් පැණි වලින් බෝල හදාගන්න එක. ඉතින් ඔයාලා මේක හදාගද්දී අතේ වතුර නම් තියාගන්න එපා. වතුර තියාගත්තොත් මේක හදාගන්න බෑ. පොල් පැණි ටික කැඩෙනවා අතේ. ඉතින් ඒ නිසා වතුර නැතුව ලස්සනට ඔයාලා කැමති සයිස් එකකින් මේවා ටික මුලින්ම හදාගෙන ඉන්න. මේ ගත්ත පොල් ප්‍රමාණයෙන් මෙතන මුංගුලි හදාගෙන තියෙනවා 14ක් විතර. දැන් මුලින්ම තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න. ඊට පස්සේ අර හදාගත්ත පොල් පැණි බෝල ටික බැටර් එකට දාලා මේ විදිහට තෙලේ දාලා බැද ගන්න තියෙන්නේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැතුව මේකේ අර නාරං කැවුම් අර ලස්සන කහපාට තියාගෙන මේක බැද ගන්න. මොකද මේකේ ඇතුළේ තැම්බෙන්න දෙයක් නැහැ. පොල් පැණි අපි කලින් හදාගෙන තියෙන්නේ. එතකොට මේ අර දාගත්ත බැටර් එක ක්‍රිස්පි වෙලා ඒකේ අර අමුගතේ ගිහිලා රස වෙන්නයි ඕන. ඒ නිසා ලස්සන පාට තියාගෙන ගොඩක් වෙලා තියාගන්න නැතුව දෙපැත්තම තුන් පැත්තම හොඳට මේ බැදලා මේක අයින් කරගන්න. මෙන්න මේ වගේ අර ලස්සන පාට තියෙද්දි මේක අයින් කරගන්න. ගොඩාක් වෙලා කළු කරගන්න එපා. මේ පාට තියෙද්දි තමයි ලස්සනට තියෙන්නේ මේ නාරං කැවුම්. මේ විදිහට කැවුම් ටික බැදලා ඉවරුණාට පස්සේ ඒකේ අර කෑලි තියෙනවා නම් ඒ ටික මෙන්න මේ විදිහට පෙරලා අයින් කරගන්න. නැත්නම් ආයෙ දාද්දි ඕක මේ කැවුම් වල ඇරුණම කැතයිනේ. ඒ නිසා ඒ ටික අයින් කරගන්න. ඔන්න එහෙනම් මේ විදිහට නාරං කැවුම් ටිකත් හදාගත්තා. ඇත්තට මේ එක එක පළාත්වල මේකට එක එක නම් කියනවා. ඉතින් අපේ පළාතේ නම් කියන්නේ නාරං කැවුම් කියලා. ඔයාලගේ පළාතේ මොනවද කියන්නේ කියලා ඔන්න යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අවුරුදු කෑම වලින් විශේෂයෙන්ම කැවුම් වර්ග වලින් මම ගොඩාක් මාස කෑමක් තමයි මේ නාරං කැවුම් කියලා කියන්නේ. මේක මේ ඔයගොල්ලන්ට ඇහෙනවා වගේ වටේ ක්‍රිස්පි ඒ වගේම මැද සොෆ්ට් හරිම රසයි. ගොඩක් සීනිත් නැහැ. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ රෙසිපි එක නම් අලුත් අවුරුද්දට හදලා බලයි කියලා. ඔයගොල්ලෝ හැදුවොත් රස කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවෙක්ට බලන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේම රස ඒ වගේම ලේසි රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න මම ඉක්මනටම එන්නම්. පරිස්සමින් ඉන්න.